අයිබෝවන් අද මම අරගෙන වෙලා තියෙන්නේ දවසකට විනාඩි 10ක් 15ක් වෙන් කරලා සම්පූර්ණයෙන්ම නොමිලේ සල්ලි හොයන්න පුළුවන් වෙබ්සයිට් එකක්. ඉතින් මේ වෙබ්සයිට් එකේ මම අද ඔයාලට මගේ account එකට සල්ලි අරගෙනත් පෙන්නනවා. ඒකින්ද ආරාධනා කරනවා ඉවර වෙනකම් ඉන්න. මොකද මේකේ වැදගත් කරුණු කිහිපයක්ම මේ වීඩියෝ එකේදී මම ඔයාලට ඉදිරියට යනකොට කියනවා. ඉතින් මේ වෙබ්සයිට් එක තෝරගන්න එක හේතුවක් තමයි මම ඔයාලට පෙන්නන්නම්. මේ වෙබ්සයිට් එකේ අද දවස් ඇතුළත ඔයාලට බලා ගන්න පුළුවන් $441ක වගේ මුදල් ප්‍රමාණයක් මේ වෙනකොට withdraw කරලා තියෙනවා. ඉතින් මේක හොඳ active වෙබ්සයිට් එකක්. මේකේ හොඳ active tasks තියෙනවා. ඉතින් මේ ටික කරලා අපිට පුළුවන්කමක් තියෙනවා ලේසියෙන්ම සල්ලි හොයාගෙන ඒ සල්ලි අපේ account එකකට ලබා ගන්න. ඉතින් ඒ වගේම මේ වෙබ්සයිට් එකේ වැඩ කරන්න ඔයාට මොබයිල් ෆෝන් එකක් හොඳටම ඇති. ඒ වගේම ලොකු දැනුමක් අවශ්‍ය වෙන්නේ නැහැ. හරිම පොඩි දෙයක් කරන්න තියෙන්නේ. ඒ වැඩේ කළා ලේසියෙන්ම මේකෙන් සල්ලි එකතු කරගෙන සල්ලි ලබා ගන්නත් පුළුවන්කම තියෙනවා. ඉතින් මේ හැම දෙයකටම කලින් ඔයා තාමත් අපිත් එක්ක එකතුනේ නැති කෙනෙක් නම් අනිවාර්යෙන්ම අපිත් එක්ක එකතු වෙන්න. ඉතින් අපි අරන් එන්නේ මෙන්න මේ විදිහේ ඔන්ලයින් සල්ලි හොයන්න පුළුවන් වීඩියෝස්. ඉතින් අපිත් එක්ක එකතු වෙලා ඉන්න එක කිසිම පාඩුවක් වෙන එකක් නැහැ. මොකද ඒකට හේතුව අපි අරන් එන්නේ සල්ලි හොයන්න කියලා දෙන වීඩියෝස් නිසා. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ පල්ලෙහා රතු පාටින් තියෙන subscribe button එක උඩින් click කරන්න. ඒකේ හැපැත්තෙන් තියෙන bell icon එක click කරොත් අපි දාන වීඩියෝ දාපු ගමන්ම ඔයාගේ ළඟට ගෙන්න ගන්න පුළුවන්කමක් තියෙනවා. එහෙනම් ඉතින් තවත් වැඩි කතාවක් නැතුව දැන් අපි කෙලිම ගිහින් බලමු මොකද්ද මේ වෙබ්සයිට් එක, කොහොමද මේ වෙබ්සයිට් එකෙන් සාර්ථකව සල්ලි ලබා ගන්න කියලා. හරි ඉතින් මේ වෙබ්සයිට් එකට එන්න ඕනේ link එක මම මේ වීඩියෝ එකට පල්ලෙහෙන් දාලා තියන්නම්. ඒ වගේම comment section එකේ පළවෙනි comment එක විදිහටත් pin කරලා තියන්නම්. ඉතින් ඔයාලට පුළුවන් ලේසියෙන්ම ඒ link එක උඩින් click කරලා සාර්ථකව මේ වෙබ්සයිට් එක ඇතුළට එන්න. ඉතින් මේ වෙබ්සයිට් එක ඇතුළට ආවට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ වෙබ්සයිට් එකේ නම උඩින්ම තියෙනවා වම් අත පැත්තේ @btc කියලා. ඒත් එක්ක මේකේ පුංචි විස්තරයක් තියෙනවා. ඉතින් හරිම සරල ඉන්ටර්ෆේස් එකක් තියෙන ඕනම කෙනෙක්ට ඇවිල්ලා වැඩ කරන්න පුළුවන් ඉන්ටර්ෆේස් එකක් තියෙන වෙබ්සයිට් එකක් තමයි මේ වෙබ්සයිට් එක. ඉතින් මේකේ පල්ලෙහාට ගියට පස්සේ ඔයාලට තව විස්තර බලා ගන්න පුළුවන්. මෙයාලගේ channels තියෙනවා. ඒවටත් ගිහිල්ලා ඔයාලට විස්තර බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ ගොඩක් දේවල් තියෙනවා මේකේ ඉන්ටර්ෆේස් එකේ. ඉතින් අපිට වැදගත් වෙන්නේ මේක ඇතුළට ගිහිල්ලා කොහොමද මේ වැඩේ කරන්න කියලා දැනගන්න එක. ඉතින් මම කියලා දෙන්නම් මේ වැඩේ කොහොමද කරන්න කියලා. ඉතින් ඔයාලට සාම්ප්‍රදායික විදියට මේකේ උනන් රෙජිස්ටර් වෙන්න පුළුවන්. sign up කියන කොටින් ක්ලික් කරලා ඊමේල් එක දීලා පාස්වර්ඩ් එකක් දීලා එහෙම වුණත් මේක ඇතුළට යන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට කරන්න තියෙන හරිම සරල දෙයක් මෙන්න මෙතන තියෙනවා sign in with Google කියලා. මෙන්න මේ කොටින් ක්ලික් කරන්න. ඉතින් ඒ කොටින් ක්ලික් කරාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනදී ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මෙතන ඔයාගේ ඊමේල් account එක උඩින් දෙපාරක් ක්ලික් කරන එක. ඉතින් ඒ කොටින් දෙපාරක් ක්ලික් කරාට පස්සේ මම ඔයාලට ක්ලික් කරලා පෙන්නන්නම්. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් පල්ලෙහාට ගියාට පස්සේ continue කරන්න බටන් එකක් එනවා. මෙන්න මේක continue කරන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් සාර්ථකව මේ වෙබ්සයිට් එක ඇතුළට යන්න. ඉතින් මම මේ වෙනකොටත් account එකක් හදාගෙන තියෙන්නේ. ඉතින් දැන් මම ඔයාලට වෙබ්සයිට් එක ඇතුළට ගිහලා පෙන්නන්නම් මොන වගේද බලා ගන්න පුළුවන් වෙන්නේ කියලා. හරි ඉතින් වෙබ්සයිට් එක ඇතුළට ගියට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔයා ෆෝන් එකෙන් මේ වැඩේ කරනවා නම් ඔයාගේ වම් අත පැත්ත උඩම ඉරි කැලි තුනක් ඇති. ඒ ඉරි කැලි තුන උඩින් ක්ලික් කරාට පස්සේ ඔයාලට මෙන්න මේ ඉන්ටර්ෆේස් එක බලා ගන්න පුළුවන් කමක් තියෙනවා. ඉතින් මම මේකේ ලොකුවට කතා කරන්නේ නැතුව කෙලින්ම කියන්නම් කොහොමද මේකේ සල්ලි හොයන්න තියෙන්නේ කියලා. ඊට කලින් ඔයාලට බලා ගන්න පුළුවන් මගේ බැලන්ස් එක මේ වෙනකොට සතෝෂි 5618ක වගේ ප්‍රමාණයක් තියෙනවා. ආසන්නව $4.5ක් එහෙම නැත්නම් $5කට ආසන්න ප්‍රමාණයක් මෙතන තියෙනවා. ඒත් එක්කම USDT තියෙනවා මෙතන $0.1ක වගේ ප්‍රමාණයක්. ඉතින් මට ඒ ටික නම් ගන්න බැරි වෙනවා. මොකද මගේ ප්‍රමාණවත් නැහැ විත්ඩ්‍රෝ කරන්නේ මුදල් ප්‍රමාණය. ඉතින් හැබැයි මේ Bitcoin ටික නම් මට ලබා ගන්න පුළුවන්කම තියෙනවා. මම ඒ ටික අද ඔයාලට අරගෙන පෙන්නන්නම්. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් පල්ලෙහාට ගියාට පස්සේ මෙතන තියෙනවා earn කියලා පුංචි ටැබ් එකක්. මෙන්න මේක උඩ එකපාරක් ක්ලික් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් section 5ක්ම ඇවිල්ලා තියෙනවා මේකේ සල්ලි හොයන්න. හැබැයි මේ හැම section එකක්ම හැමතිස්සෙම open වෙන්නේ නැහැ. මොකද ඒකට හේතුව ගොඩක් වෙලාවට ලංකාවට මේ tax access නැහැ. ලංකාවට මේ ad access නැහැ ගොඩක් වෙලාවට. එහෙම වුණොත් ඔයාලට පුළුවන් නම් ඔයාලට VPN එකක් එහෙම නැත්නම් මොකක් හරි වෙනම service එකක් පාවිච්චි කරන්න. ඔයාලට පුළුවන් ඔයා හොයන මේ මුදල double triple කරගන්න. මොකද ලංකාවට වඩා වෙනත් රටවල් වලට මෙයාලා ඇඩ් ටාගට් කරනවා. ඒවෙන් ලොකු ආදායමක් ගන්න පුළුවන්කම තියෙනවා. ඔයාට VPN එකක් හරි මොකක් හරි දාලා පාවිච්චි කරොත්. හැබැයි ගොඩක් පරිස්සමෙන් මොකද ඒක මෙයාලට ඩිටෙක්ට් වුණොත් ඔයාගේ account එක බෑන් වෙන්නත් පුළුවන්කමක් තියෙනවා. ඉතින් මේකේ පළවෙනි ක්‍රමය මම ඔයාලට කියලා දෙන්නම්. පළවෙනි ක්‍රමය කියන්නේ මේක තමයි මේකේ මේන්ම ක්‍රමේ. ඊතුරු ක්‍රම ගොඩක් වෙලාවට එනවා අඩුයි. මොකද මේ ෂෝට් ලින්ක් කියනවා මම ගිහිල්ලා පෙන්නන්නම්. මේ ෂෝට් ලින්ක් කියන එකට ෂෝට් ලින්ක් දෙකයි තියෙන්නේ. ඒකත් අපිට ක්‍රිප්ටෝ වලින් නෙමෙයි හින්දා අපිට ඒක වැඩක් වෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට ෂෝට් ලින්ක්
එනවා ආපු ගමන් මේක ගොඩක් කට්ටිය මේ බලාගෙන ඉන්නවා. ඒක ගොඩක් වෙලාවට ෂෝට් ලින්ක් එනවා සතියේ මැද වගේ වෙද්දි. ඉතින් එතකොට ඔයාට ඇවිල්ලා මේකේ වැඩේ ගන්න පුළුවන් නම් ඔයාට ෂෝට් ලින්ක් වලිනුත් ලොකු ආදායමක් ගන්න පුළුවන්කම තියෙනවා. මම මේ ලොකු ආදායමක් කියලා කියන්නේ කෝටි 2-3ක ආදායමක් නෙමෙයි. සාමාන්‍යයෙන් ඔයාගේ පොකට් මනි එක ෆිල් කරගන්න. එහෙම නැත්නම් මාසේ ඔයාගේ ඉන්ටර්නෙට් බිල් එක ගෙවා ගන්න ගාණක් හොයාගන්න පුළුවන් වෙබ්සයිට් එකක් තමයි මේක. නැත්නම් ඔයාලා වැරදියට තේරුම් ගන්න හදන්න එපා. මේකෙන් ලක්ෂ ගාණක් කෝටි ගාණක් එකපාර ගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් මමත් මේකේ වෙබ්සයිට් එකේ මේ සතෝෂි 5600 වගේ ගාණ හොයන්න මටත් මාසෙක වගේ කාලයක් ගියා. මොකද මම මේකේ සමහර දවස්වලට බලන්නෙත් නැහැ. ඉතින් මට හරි පිළිවෙලට මේ වැඩේ කරගෙන යන්න බැරි වුණා. ඉතින් ඔයාට පුළුවන් නම් පිළිවෙලට කරගෙන යන්න මේට වඩා හොඳ ගාණක් වන්න පුළුවන්කම තියෙනවා අනිවාර්යයෙන්ම. ඉතින් මම කියලා දෙන්නම් මුලින්ම සල්ලි හොයන ක්‍රමය. මෙන්න මෙතන උඩින්ම තියෙනවා surf ad කියලා එකක්. මෙන්න මේක උඩින් ක්ලික් කරන්න. හරි ඉතින් ඒක උඩින් ක්ලික් කරාට පස්සේ අපිට මෙන්න මේ වගේ තැනක් පෙන්නනවා. ඉතින් මෙතනදී මෙන්න මේක උඩින් ක්ලික් කරලා මේක මාරු කරගන්න මේ H capture කියන එකට. H capture කියන උඩින් ක්ලික් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ එකක් එන්නේ. ඉතින් මේක නම් අනිවාර්යයෙන්ම ඔයාලට දැකලා හුරු පුරුදු ඇති. අපිට කරන්න තියෙන්නේ මෙන්න මෙහෙම ටික් එකක් දාගන්න. ටික් එකක් දාගත්තට පස්සේ මෙන්න මේ වගේ box එකක් එනවා. හරි මෙතනදී අපිට කරන්න තියෙන්නේ බිත්තර වලින් එන සතාව තෝරන්න. මම මෙන්න මේ විදිහට තෝරලා මේක next කියන බටන් උඩින් ක්ලික් කරගන්නවා. ඊට පස්සේ මම ආයිමත් මෙන්න මේ තුන් දෙනාම තෝරගෙන ඉබ්බ තුන් දෙනෙක් ඉන්නේ. මේ තෝරගෙන ඔයාලට බලා ගන්න පුළුවන් සබ්මිට් කරාට පස්සේ ඒක ඕකේ වුණා. ඊට පස්සේ උන් අපිව දැන් එක්කන් ගිහිලා තියෙනවා මේකේ ඇඩ් සෙක්ෂන් එකට. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් එක ඇඩ් එකකදී අපිට සතෝෂි 2.1ක වගේ ප්‍රමාණයක් හම්බ වෙනවා. ඕනනම් අපිට මේක ස්කිප් කරන්නත් පුළුවන්. ඉතින් මේ ඇඩ් එක ඇත්තටම තප්පර 10ක් 15ක් වගේ තමයි බලා ගන්න තියෙන්නේ. මම ඔයාලට ඕපන් කරලා පෙන්නන්නම්. මම මෙතන ඕපන් කියන එකෙන් ක්ලික් කරගන්නවා. මේක දැන් ඇඩ් එක ප්ලේ වුන් නැති වුණාට කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද ඔයාලට බලා ගන්න පුළුවන් අපේ ඇඩ් එක කවුන්ට් වෙනවා. මෙන්න මෙතනින් ඇඩ් එක කවුන්ට් වෙනවා. ඉතින් මේක කවුන්ට් වෙලා ඉවර වෙච්ච ගමන්ම අපිට දකුණත පැත්තේ උඩින් මොන්න ඔයාලට බලා ගන්න පුළුවන් සතෝෂි 2.1ක වගේ ප්‍රමාණයක් මෙතනදී මට හම්බ වෙලා තියෙනවා. හරි ඉතින් මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් දැන් අපි ඒක ඇඩ් එකක් බලාගත්තා. දෙවනි ඇඩ් එක බලන්න අපිට දෙන්නේ නැහැ. මොකද අපේ ඇඩ් ලිමිට් එක ඉවරයි කියලා කියනවා. හරි ඉතින් මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් අපි එක ඇඩ් එකක් view කරගත්තා. ඉතින් මට දැන් දෙවනි ඇඩ් එකක් එවන්න නැහැ. මොකද මේ වෙනකොට මේ වෙබ්සයිට් එකේ ඇඩ් ඉවරයි කියලා මට මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් අන්න ඒ වගේ තමයි. මොකද මේකේ ඉන්න කට්ටියක් ගොඩක් ඇක්ටිව් ඉන්නවා. දැන් ලංකාවේ අයත් මේකේ ගොඩාක් වැඩ කරනවා. එතකොට එයාලා ඇඩ් ආපු ගාම මේ ඇඩ් බලනවා. ඒත් එක්කම මෙයාලගේ ලිමිට් එකක් තියෙනවා. ඒ ලිමිට් එක වුණාට පස්සේ එතනින් එහාට දවසක් ඇතුළත මෙයාලා ඒ ඇඩ් ටික නවත්තනවා. ඉතින් දැන් මම මේ වීඩියෝ එක ගන්න පාන්දර 2ට. ඉතින් ගොඩක් වෙලාවට පාන්දර වෙලාවට නම් මේකේ වැඩ කරන්න යන්නවත් එපා. මොකද ඇත්තටම ඇඩ් නැහැ. හැබැයි ඔයා සාමාන්‍යයෙන් දැන් අයිමත් උදේ 8ට වගේ නැගිටලා බලන්න. මේක අනිවාර්යයෙන්ම ඇඩ් තියෙනවා. ඉතින් ඒ ඇඩ් ටික අනිවාර්යයෙන්ම අර මං කිව්ව විදිහට හරිම සරල විදිහට මේකේ බලලා අපිට පුළුවන්කමක් තියෙනවා බිට්කොයින් එකතු කරගන්න. ඉතින් මේකේ පළවෙනි ක්‍රමය තමයි මේක. ඒ වගේම මේන්ම ක්‍රමය තමයි මේක. අනිත් ඒවා තියෙනවාට බලා ගන්න පුළුවන් ඇඩ්ස් තියෙනවා. ඉතින් මෙතන ඇඩ්ස් අපිට view කරගන්න පුළුවන් අපිට USDT ලබා ගන්න. ඉතින් ඒකත් මම එකක් කරලා පෙන්නන්නම් ඔයාලට. මෙතන open කියන බටන් එක උඩින් ක්ලික් කරන්න. ඉතින් ඒක උඩින් ක්ලික් කරලා පස්සේ මෙන්න මේ විදිහට වෙනම වෙබ්සයිට් එකකට තමයි යන්නේ. හරි ඉතින් කලින් විදිහටම මම අයිමත් වෙබ්සයිට් එකට යනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් පල්ලෙහැම් පෙන්නනවා. තප්පර 15 ඉඳලා තප්පර 0 වෙනකන් කවුන්ට්ඩවුන් වෙනවා. ඉතින් මේකේ වුණාට පස්සේ ඔයාලට දකුණත පැත්තේ උඩින්ම බලා ගන්න පුළුවන් මේ කියන USDT ප්‍රමාණය මට එකතු වුණා කියලා. ඉතින් මෙන්න මේ විදිහට අපිට දිගින් දිගටම මේක කරගෙන යන්න පුළුවන්. මෙතනදී මම තව එකක් පෙන්නන්නම්. මෙතන ඕපන් කියන බටන් එක උඩින් ක්ලික් කරන්න. ඒ වෙබ්සයිට් එකේ ඉන්න ඕනේ නැහැ. අපිට තියෙන අපේ වෙබ්සයිට් එකට අයිමත් එන්න. වෙබ්සයිට් එකට ඇවිල්ලා තප්පර 15ක් කවුන්ට් වෙලා ඉවර වුණාට පස්සේ අපිට අදාළ මුදල ලබා ගන්න විතරයි තියෙන්නේ. ඉතින් ඒක ලබා ගන්න දෙයක්වත් නැහැ. සම්පූර්ණයෙන්ම යාලා ඔටෝමැටිකලි අපේ බැලන්ස් එකට එකතු කරනවා. ඉතින් මෙන්න මේ වගේ හරිම සරල දෙයක් තමයි මෙතනදී අපිට කරන්න තියෙන්නේ. ඕපන් කියන එක උඩින් ක්ලික් කරලා වෙබ්සයිට් එකට ඇවිල්ලා තප්පර 15ක් බලන් ඉන්න. ඉතින් මේ විදිහට තප්පර ගාණක් බලන් ඉන්නවට තමයි මෙතනදී අපිට මෙයාලා සල්ලි ගෙවන්නේ. හරි ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් පල්ලෙහැන් තියෙනවා වීඩියෝ ඇඩ්ස් කියලා. ඉතින් මම ඒක උඩින් ක්ලික් කරලා පෙන්නන්නම්. ඉතින් මේ වීඩියෝ ඇඩ්ස් කියන ඒවා ලංකාවට ඇක්සස් නැහැ. ඒ වගේම අපිට වීඩියෝ ඇඩ්ස් හම්බෙන්නේ නැහැ ගොඩක් වෙලාවට. ඊට යටින් ඔයාලට බලා ගන්න පුළුවන් ඔටෝ සර්ෆින් කියලා තියෙනවා. ඉතින් ඒකත් අපේ ලංකාවට මේකෙන් වැඩ කරලා සල්ලි ලබා ගන්න විදියක් නැහැ. ඉතින් ඒ දෙකම අපිට මගහරින්න වෙනවා. ඊට අමතරව ෂෝට් ලින්ක් කියලා එක තියෙනවා. හැබැයි ඒකෙනුත් අපේ ලංකාවට හම්බෙන්නේ ෂෝට් ලින්ක් කිහිපයක් විතරයි. මොකද සමහර දේවල් ලංකාවට ගොඩක් ඇක්සස් නැහැ. ඉතින් ඒ වුණාට මේකේ මේ
Surfat කියන එකෙන් සහ Surfat USDT කියන එක. ප්‍රධාන වශයෙන්ම මේ Surfat USDT කියන එකෙන් දැන් ලොකු ගාණක් වන්න පුළුවන්. මොකද දැන් මෙයාලා මේන් ફોකස් කරලා තියෙන්නේ Bitcoin ලබා ගන්න නෙමෙයි USDT විදිහට කෙලින්ම ලබා ගන්න. ඉතින් ඔයා try කරනවා නම් අනිවාර්යයෙන්ම Surfat USDT කියන එක අනිවාර්යයෙන්ම try කරන්න. මොකද දිගින් දිගටම ඇඩ් වෙනවා මේ Surfat USDT කියන එකට. හරි ඉතින් දැන් මම ඔයාලට කියලා දෙන්නම් මේකේ සල්ලි ගන්න කොහොමද කියලා. ඉතින් ඔයාලට withdraw කියලා බටන් එකක් තියෙනවා මේ උඩම වම් අත පැත්තේ. ඉතින් ඒක උඩින් ක්ලික් කරලා පස්සේ අපිට මෙන්න මේ වගේ බලා ගන්න පුළුවන් කමක් තියෙනවා. ඉතින් මෙතෙන්ද ඔයාලට බලා ගන්න පුළුවන් මේකෙන් අපිට withdraw කරන්න පුළුවන් Faucet Pay එකට, එහෙම නැත්නම් Bitcoin address එකට, එහෙම නැත්නම් තවත් තියෙනවා WBTC කියලා වෙනම සල්ලි ගන්න පුළුවන් ක්‍රමයක්. ඉතින් ඒ විදිහට නම් මම මේ වෙනකොට අරගෙන නැහැ. මම මේකේ අරගෙන තියෙන්නේ මගේ Faucet Pay account එකට සහ මගේ Bitcoin account එකට. හරි ඉතින් සමහරක් විට සමහර අය දන්නේ නැතුව ඇති මොකද්ද මේ Faucet Pay account එක කියලා. දැන් Bitcoin address එක නම් දන්නව ඇතිනේ. Faucet Pay account එක කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම අපේ Binance account එක වගේ, එහෙම නැත්නම් online banking system එකක් වගේ එකක්. ඉතින් මේක banking system එකක් නෙමෙයි, මේක crypto wallet එකක්. ඒ කියන්නේ ඔයාගේ cryptocurrency රඳවල තියාගන්න පුළුවන් තැනක්. ඉතින් මම දැන් ඔයාලට ගිහින් පෙන්නන්නම් මේ තියෙන්නේ මගේ Faucet Pay account එක. ඉතින් මේ Faucet Pay account එක හදාගන්න හරිම ලේසි. ඔයාලට කරන්න තියෙන්නේ faucetpay.io කියන එක website එකට ගිහිල්ලා ලේසියෙන්ම ඔයාගේ email address එක දීලා මේ Faucet Pay account එක හදාගන්න. මේ Faucet Pay account එක ගොඩක් වැදගත් වෙනවා ඔයා micro tasks කරලා සල්ලි හොයන්න කැමැත්තෙන් ඉන්න කෙනෙක් නම්. ඉතින් මේකෙදී වැඩ කරන්නේ කොහොමද කියලා මම කියලා දෙන්නම්. ඔයාලට බලා ගන්න පුළුවන් wallet කියලා එකක් තියෙනවා දෙවනියට. මේ wallet කියන එකට ගිහිල්ලා දැන් අපි ගන්න ඕනේ Bitcoin එකේ address එක. ඉතින් මම website එකට ගිහිල්ලා පෙන්නන්නම්. මෙතන අපි Satoshi කියලා කියන්නේ Bitcoin Satoshi. ඉතින් මේකේ address එක තමයි අපි ගන්න ඕනේ. ඉතින් මේ Bitcoin කියන එක තෝරලා ඔයාලට බලා ගන්න පුළුවන් ඉස්සරහන් තියෙනවා deposit කියලා එකක්. ඉතින් මෙන්න මේක උඩින් ක්ලික් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් deposit address කියලා එකක් තියෙනවා. මෙන්න මේක තමයි අපි copy කරගන්න ඕනේ. ඉතින් මේක copy කරගෙන අපි අයිමත් අපේ website එකට යන්න ඕනේ. website එකට ගිහලා ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන change කියලා බටන් එකක් තියෙනවා. මෙන්න මේ change කියන බටන් එක උඩින් ක්ලික් කරලා අපිට පුළුවන් කමක් තියෙනවා මෙතනට දැන් මම දීලා තියෙන හින්දා මෙතනදී පෙන්නන්නේ නැහැ. change කියන උඩින් ක්ලික් කරලා ඔයාගේ මේ address එක දීලා submit කරාට පස්සේ මෙතන මේ address එක register වෙනවා. ඊට පස්සේ අපිට ගන්න තියෙන හරිම සරල දෙයක් මම ඒකත් ඔයාලට කියලා දෙන්නම්. හරි ඉතින් මෙතනදී මම to Faucet Pay කියන කුඩින් ක්ලික් කරගන්නවා. ඉතින් මේ කුඩින් ක්ලික් කරාට පස්සේ ඔයාට මෙන්න මේ වගේ තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙතනදී ඔයාට බලා ගන්න පුළුවන් මගේ amount එක පෙන්නනවා. මෙන්න මේ විදිහට සම්පූර්ණම amount එක. ඊට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් automaticallyම මගේ address එක මෙතනට වැටිලා තියෙනවා. ඉතින් මෙතන address එක වැටිලා ඔයාට බලා ගන්න පුළුවන් මෙතන පල්ලෙහාන් මට දෙන්න තියෙනවා මගේ password එක. මම ඒක හරි මෙන්න මෙතනට මම මගේ password එක දෙන්න ඕනේ. ඒ කියන්නේ register වෙනකොට දුන්න password එක. ඒක දීලා මට කරන්න තියෙනවා ඔයාට බලා ගන්න පුළුවන් පල්ලෙහාන් withdraw කියලා බටන් එකක් තියෙනවා. මෙන්න මේ කුඩින් ක්ලික් කරන්න. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන success කියලා වැටෙනවා. ඉතින් ඊට පස්සේ මේක withdrawal එක process වෙනවා කියලාත් මෙයාලා සඳහන් කරලා තියෙනවා. ඉතින් මෙතනදී මේ සල්ලි එන මම ඒක ඔයාලට පෙන්නන්නම්. ඉතින් මෙතනදී මෙයාලා සඳහන් කරලා තියෙනවා මෙයාලගේ මේ සල්ලි එන්න දවස් 3ක. ඒ කියන්නේ සතියේ මැද සතිය අන්තේ නැතුව සතිය දවස් 3ක වගේ කාලයක් ඇතුළත මේ සල්ලි මගේ account එකට එවනවා කියලා. ඉතින් ඇත්තටම දවස් 3ක් බලන් ඉන්න ඕනේ. සාමාන්‍යයෙන් උපරිම පැය 4ක් උපරිම දවසක් වගේ කාලයක් ඇතුළත මේ සල්ලි අනිවාර්යයෙන්ම අපේ account එකට එනවා. හැබැයි ඉරිදා දවස් වලට මේකෙදි withdraw කරන්න එපා. මොකද ඉරිදා withdraw එක එන්නේ නැහැ. ඔයා ඉරිදාට withdraw එකක් දැම්මොත්, ඒ කියන්නේ සල්ලි ගත්තොත් ඔයාට සාමාන්‍යයෙන් සඳුදා හවස හරි එහෙම නැත්නම් අඟහරුවාදා උදේ හරි තමයි හම්බෙන්නේ. එහෙම නැත්නම් ඔයා සතිය දවසක සඳුදා දවසක හෝ අඟහරුවාදා දවසක මෙතනදී සල්ලි ගන්නවා නම් ඔයාට ලේසියෙන් පුළුවන් කමක් තියෙනවා ගොඩක් ඉක්මනට ඔයාගේ account එකට සල්ලි ලබා ගන්න. ඉතින් මේක සමහරක් වෙලාවට ඒ වෙලාවෙමත් සල්ලි එනවා. මම පොඩ්ඩක් check කරලා බලනවා මගේ Faucet Pay account එක සමහරක් විට මේ වෙලාවටත් ඇවිල්ලා තියෙන්න පුළුවන්. ඉතින් මම දැන් මේ විදිහට check කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන්. දැනට නම් මට මෙතනදී හම්බ වෙලා නැහැ. ඒ වුණාට උපරිම දැන් මම මේ withdraw එක දැම්මේ ඉරිදා දවසක. ඉතින් මට අද දවස් ඇතුළත නම් මේකේ withdraw එක එන්නේ නැහැ. ඉතින් මම කලින් කතා කරපු වෙබ්සයිට් එකෙන් සල්ලි මට ආවා ඒ වෙලාවෙම. මම ඔයාලට මේ පැත්තෙන් බලා ගන්න දාන්නම් ඒකේ සල්ලි ආපු screenshot එක. ඉතින් දැන් මේකෙත් මට සල්ලි සඳුදා දවසේ හෝ අඟහරුවාදා දවසේ ඇතුළත අනිවාර්යයෙන්ම එනවා. ඉතින් මම ඒකත් post එකක් දාන්නම් මගේ community section එකේ. ඉතින් ඔයා අපිත් එක්ක එකතු වෙලා ඉන්න කෙනෙක් නම් අපිව subscribe කරලා ඉන්න කෙනෙක් නම් ඔයාට ඒකත් බලා ගන්න පුළුවන් සහ මොකක් හරි අලුත් අප්ඩේට් එකක් තිබ්බොත් මම ඒකෙදී ඔයාව අනිවාර්යයෙන්ම දැනුවත් කරන්නම්. ඒක නිසා අනිවාර්යයෙන්ම ඔයා අපිව subscribe කරලා තියාගන්න. මොකද ඒක ගොඩක් ඔයාලට ප්‍රයෝජනවත් වෙයි මේ වගේ වෙබ්සයිට් වල වැඩ කරගෙන යනකොට. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේ වෙබ්සයිට් එකේ වැඩ කරලා අපි සාර්ථකව මුදල් ලබා ගන්නෙ. ඉතින් මං හිතනවා ඔයගලන්ට තේරෙන්නේ නැති මොනවා හරි නොතේරුණ අපැහැදිලි දෙයක් තියෙනවා නම් පල්ලෙහාන් කමෙන්ට් එකක් දාලා අහන්න. මං අනිවාර්යයෙන්ම උදව් කරන්නම් ඔයාලට. ඒ වගේම ඔයාලා දන්න එහෙම නැත්නම් ඔයාලට තව ඕනේ කියලා හිතන හොඳ වෙබ්සයිට් තියෙනවා නම් ඒකත් පල්ලෙහාන් කමෙන්ට් එකක් දාන්න. මං ඒවා බලලා ඔයාට ඒවා හොඳයි නම් මං අනිවාර්යයෙන්ම රිවිව් එකක් අරගෙන එන්නම්. එහෙනම් ඉතින් අපි ආයිමත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. එතකන් ඔයාට සුබම සුබ දවසක්. ගොඩක් ස්තුතියි.